වර්තමාන බලශක්ති ඇමති කුමාර ජයකොඩි මහතාට එරෙහිව විශ්වාස භංගය පිළිබඳ යෝජනා මම ඉදිරිපත් කර තිබෙනවා. එහි කාරණා 4ක් මත එම යෝජනාව ඉදිරිපත් කර තිබෙන්නේ. පළවෙනි එක තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට චර්යා ධර්ම සංග්‍රහයේ 3 වන කොටසේ 6 වන වගන්තියේ තිබෙන මහජන විශ්වාසය පළුදු කරමින් මහජන සම්පත් නාස්තිය සහ පොදු භාවිතය ගරු මන්ත්‍රීතුමා ඔබතුමා යෝජනා කියවන්න. මන්ත්‍රීවරයන් සෑම අවස්ථාවකදීම ඔවුන් වෙත තබා ඇති මහජන විශ්වාසයට අනුව ක්‍රියා කළ යුතු අතර සෑම විටම පොදු සම්පත් භාවිතයද ඇතුළු ඔවුන්ගේ හැසිරීම සහ අවංක භාවයකින් සහ ඒකානුතාවයකින් යුක්තය. ඒ ස්ථාවරය කඩ කරලා තිබෙනවා. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 28 වන ව්‍යවස්ථාවට අනුකූලව මූලික යුතුකම් ඉටු කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයෙකු ලෙස අපොහොසත් වී තිබීම නිරීක්ෂණය වන හේින්ද නොරොච්චෝලේ ලක්විජය ගල්ලංගුරු බලාගාරය සඳහා ප්‍රමාණවත් හා ගුණාත්මක ගල්ලංගුරු ප්‍රසම්පාදනය සහතික කිරීම සඳහා බලශක්ති අමාත්‍යවරයා තම මූලික රාජකාරී ඉටු කිරීමට අපොහොසත් වී ඇති හේින්ද තීරණාත්මක ජාතික බලශක්තිවත්කමක් අධීක්ෂණය කිරීමේදී එවැනි දැඩි නොසලකිලිමත්කමක් අමාත්‍ය වගකීම මූලික වශයෙන් උල්ලංඝනය කර ඇති හේින්ද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරාදය 2024 නොවැම්බර් මාස 25 වෙනි දින අංක 24/12 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් බලශක්ති අමාත්‍යවරයාට පවරා ඇති ආයතනික කළමනාකරණ මට්ටමින් සිදුවන පාඩු සහ විදුලි ජනන බෙදා හැරීමේ පද්ධතියට සිදුවන තාක්ෂණික හානි අවම කිරීමට අවශ්‍ය පියවර ගැනීම සහ විදුලි ජනනය සඳහා දරනු ලබන පිරිවැය අඩු කිරීම සඳහා සහ ජනනයේදී ඇතිවන අවිනිශ්චිතතාව ඉවත් කිරීම යන විෂයන් සඳහා සහ කාර්යයන් ඉටු කිරීමට ඔහු පැහැර හැරිති හේින්ද වර්තමාන බලශක්ති ඇමතිවරයා ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරන සේවය කරමින් සිටියේදී දූෂණ ක්‍රියාවක් සිදු කිරීම පිළිබඳව ඔහුට එරෙහිව අල්ලස් සහ දූෂණ විමර්ශන චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව විසින් අල්ලස් පනතේ 70 වෙනි වගන්තිය ප්‍රකාරව දූෂණයේ වරද සඳහා චෝදනා ලැබ කොළඹ මහාධිකරණයේ හමුවේ විධිමත් අධිචෝදනා ගොනු කර ඇති හේින්ද ඉහත සඳහන් කළ කරුණු අනුව රාජ්‍ය මූල්‍ය පාඩුව ජාතික බලශක්ති ආරක්ෂාව අනතුරේ හෙළීම දූෂිත ලෙස ප්‍රසම්පාදන ක්‍රියාවලිය හැසිරවීම දූෂණයේ වරද සඳහා ක්‍රියාකාරී අධිකරණ ක්‍රියාමාර්ගයන්ට ලක්වීම සහ රජයේ දූෂණ විරෝධී ජනවරම පාවා දීම තුලින් බලශක්ති අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ සහ ශ්‍රී ලංකාවේ ජනතාවගේ විශ්වාසය ආපසු හැරවිය නොහැකි ලෙස අහිමි කරගෙන ඇති බව සහ ඔහු දිගින් දිගටම බලශක්ති අමාත්‍ය ධූරයේ රැඳී සිටීම මහජන යහපතට නීති ආධිපත්‍යයට සහ යහපාලන මූලධර්මවලට පටහැනි හේයින් බලශක්ති අමාත්‍ය ගරු කුමාර ජයකොඩි මහතාට තවදුරටත් අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කිරීමේ හැකියාව පිළිබඳ විශ්වාසයක් නොපවතින බවට මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කර සිටි. ගරු කතානායකතුමනි, මෙම අර්බුදය එනම් නොරොච්චෝලේ ගල්ලංගුරු බලාගාරය සඳහා 2025-2026 වර්ෂය සඳහා වූ ගල්ලංගුරු සපයා ගැනීම පිළිබඳ ක්‍රියාදාමයේ ප්‍රශ්නයක් තිබෙන බව අප මුලින් කිව්වා. පළවෙනි නැව ලංකාවට එන්න කලින්ම ඔබතුමාට විනාඩි 20ක් තියෙනවා. එන්න කලින්ම ගරු කතානායකතුමනි, අපි මේ ප්‍රශ්නය ගැඹුරු ප්‍රශ්නයක් බව, බරපතල ප්‍රශ්නයක් බව, මේ නැති විය හැකි පාඩුව කෙසේද කියලා කිව්වා. මේ විෂය පිළිබඳ වගකීම දරපු ඇමතිවරයෙක් හැටියට මෙරටේ බලශක්ති පද්ධතිය පිළිබඳ නිරතුරුව විමසිලිමත් වන හිටපු ඇමතිවරයෙක් හැටියට මහජන නියෝජිතයෙක් හැටියට අපි යුතුයකම් ඉටු කළා. ඉන්පසුව පළවෙනි නැව ලංකාවට පැමිණි විට පළවෙනි නැවම ඒ නියමිත ප්‍රමිතිය නැති බව සහ පළවෙනි නැවම නියමිත කාලයට වඩා ප්‍රමාද වී ඇති බවත් සිදුවනට යන්නේ විපතක් බවත් අපි කිව්වා. එසේ කිව් විට රජය කිව්වා, මේ ඇමතිවරයා කිව්වා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒත් ගල්ලංගුරු බාලයි, නමුත් පාඩුවක් නැහැ. අපිට මේක විසඳ ගන්න පුළුවන් කියලා. ඉන්පස්සේ 2026 දෙවැනි මාසේ 27 වෙනිදා පාර්ලිමේන්තුවේ යටිතල පහසුකම් පිළිබඳ අධීක්ෂණ කාරක සභාවේදී මහජන උපයෝගිතා කොමිෂන් සභාව එම කමිටුවේ ඉල්ලීම පරිදි සවිස්තරාත්මක විද්‍යාත්මක වාර්තාවක් ඉදිරිපත් කළා මේ ක්ෂේත්‍රය පිළිබඳ වගකීම් දරන ආයතනයේ හැටියට. ඔවුන් කිව්වා මේ ගල්ලංගුරු නැව් 9ක් ඇවිල්ලා තියෙනවා. නැව් 9ම බාලයි. ඔවුන් කිව්වා මේන් පාඩුවක් සිදු වෙනවා. ඔවුන් කිව්වා ගහන්න පුළුවන් දඩයත් සිදුවන පාඩුවත් අතර බරපතල වෙනසක් තියෙනවා. ඒ වගේම ඔවුන් කිව්වා මේ නැව් 9ට පමණක් රුපියල් බිලියන 8.49ක් කෝටි 849ක් පාඩු වෙලා තියෙනවා. ඒ එදා ඩීසල් මිල
එදා ඩීසල් සඳහා ඩීසල් විදුලි ඒකකයක් සඳහා රුපියල් 62.50ක් වැය වෙනවා කියන එදා ඩීසල් මිල අනුව ගණන් හදලා කිව්වේ. ගරු කතානායකතුමනි, එසේ කිව්වත් ඕපාඩුවක් වෙනවා. ප්‍රශ්නයක් තියෙන බව දන්නවා. හැබැයි අපි වංචාවක් කරේ නෑ. අපි තමයි හරි ක්‍රමයට ටෙන්ඩර් දැම්මේ කියලා. ඉන්පස්සේ විගණකාධිපතිවරයා මේ පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කළා. 2026 අප්‍රේල් මාසේ 2 වෙනිදා විගණකාධිපතිවරයා ඉදිරිපත් කරපු එම වාර්තාව අනුව ගරු කතානායකතුමනි, මේ ඇමතිවරයා මෙතෙක් කියපු සියලු කරුණු වැරදි බව සනාථ වුණා. විගණකාධිපතිගේ වාර්තාව අනුව ගල්අඟුරු බාලයි ටෙන්ඩර් කාර්යපටිපාටිය වැරදි, තෝරා ගැනීමේ ක්‍රමවේදය වැරදි, තෝරාගත්ත සමාගමට සුදුසුකම් නැහැ, තෝරාගත්ත සමාගමට ශක්තිය නැහැ. ඒ වගේම ප්‍රශ්න ඇතුව විට ඒ පිළිබඳව මේ පාර්ලිමේන්තුවේදී දැනුම් දුන් විට ඒ පිළිබඳව සමාජය තුළ සාකච්ඡා වන විට පවා මේ ඇමතිවරයා ඒ පිළිබඳව සංවේදී නොවි දිගින් දිගටම කටයුතු කිරීම පිළිබඳව විගණන වාර්තාවේ සවිස්තරාත්මකව දක්වලා තිබෙනවා. විගණකාධිපතිවරයා ඉදිරිපත් කරන මේ වාර්තාව පිළිබඳ අද වෙනතුරු කිසිම අභියෝගයක් ඉදිරිපත් කළේ නැහැ. ඒ නිසා එක පැත්තකින් මහජන උපයෝගිතා කොමිෂන් සභාව මේ තිබෙන තාක්ෂණික පැත්ත ගැන, සිදුවිය හැකි පාඩුව ගැන, පරිසරයට වෙන හානිය ගැන, රටේ බලශක්ති ආරක්ෂාව පිළිබඳව මේ අමාත්‍යවරයා මේ වගකීම පැහැරහැරලා තිබීම ගැන සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ වාර්තාව පිළිබඳ වචනයක්වත් තර්කානුකූලව අභියෝග කිරීමට මේ ඇමතිවරයා අසමත් වෙලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ පිළිබඳව විගණාධිපතිවරයා සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරලා ඒ පිළිබඳව කරුණු ඉදිරිපත් කළ විට ඒ පිළිබඳව කරුණු ඉදිරිපත් කරනු අසමත් වෙලා තිබෙනවා. ඒ නිසා හුදු ප්‍රතික්ෂේප කිරීමෙන් පමණක් ගරු කතානායකතුමනි මේ ප්‍රශ්නය විසඳ ගැනීමට හැකියාවක් නැහැ. මේ අමතිවරයාට මූලික ප්‍රශ්නයක් තිබෙනවා. ඔහු මීට කලින් කරපු රස්සාවේ, ඒ කියන්නේ නිලධාරී කුමාර ජයකොඩි, ඔහුගේ පොහොර සංස්ථාවේ මිලදී ගැනීමේ කළමනාකරු හැටියට කටයුතු කරන කාලේ ඔහු ඒ තනතුරට පත්වන්නේ වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්මයා කෘෂිකර්ම ඇමතිවරයා හැටියට. ඔහුගේ පත්වීම දේශපාලන පත්වීමක්. තමන් ඇමති වෙනකොට යාළුවව ප්‍රොකියුමන්ට් මැනේජර් කරගත්තා. ඔහු වේදී කරපු දූෂණය පිළිබඳ වරදක් ගැන දිගු කලකට පස්සේ කොළඹ මහාභිකරණයේ HCB 481 කැලේලක් 2026 දරන මහාභිකරණ නඩුව අභිචෝදනා ගොනු කළා අල්ලස් පනතේ 70 වන වගන්ති යටතේ. දූෂණය කියන වරද ඉදිරිපත් වුණු තැනැත්තෙක් බිලියන ගණනක් මුදල්, රාජ්‍ය මුදල් පාලනය පිළිබඳව කටයුතු කරන කැබිනට් මණ්ඩලය තුළ සිටීමම නොගැලපෙනවා. අපි විශ්වාස කරන වෙස්ට්මිනිස්ටර් සම්ප්‍රදාය අනුව පාර්ලිමේන්තු ක්‍රමවේදය තුළ මෙවැනි බැරෑරුම් චෝදනාවක්, මේක මේ වාහනයක් පදවලා අනතුරක් වුණා නැත්නම් ඉඩම් නඩුවක් එවැනි ප්‍රශ්නයක් නෙමෙයි. මේක දූෂණය. රජයේ සේවකයෙක් වටෙන් සිටියේදී දූෂණය වරදට බැලූ බැල්මට සාක්ෂි තියනවා කියලා සෑහීමකටපත් වෙලා අල්ලසා දූෂණ විමර්ශන කොමිසම රටේ ඉහළම අපරාධ අධිකාරිය නඩු පවරලා තියෙනවා. මීට මාස 6කට කලින් මේ තත්ත්වය එළදරව් වෙනකොට උත්සාහ කළා නීතිඥවරු මගින් කරුණු කියලා කොමිසම ඉදිරියේ කරුණු දක්වලා වරදක් කළා නෑ, නඩු දාන්න එපා කියලා කියන්නේ. ඒ පිළිබඳව කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළා. නමුත් කොමිසම මේ වර්තමානයේ කැබිනට් එකේ මේ දූර දරන ඇමතිවරයා වරදක් කළා තියෙනවා, බැලුව බැලමට සාක්ෂි තියෙනවා, නීතිය අනුව ඔහු දූෂණයේ වරදට වරදකරු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි තියෙනවා කියලා සෑහීමටපත් වෙලා ගරු කතානායකතුමනි නඩු පැවරුවා. නීතිඥවරුන්ට ඇමතුමා වෙනුවෙන් කරුණු කියන්න ඉඩ දීම වරදක් නෑ. හැබැයි ඔහුට විරුද්ධව තියෙන චෝදනාව නිසි ලෙස සලකා බලන ලදුවා. දැන් එවැනි තත්වයක් තුල අත් වශයෙන්ම වෙස්ට්මිනිස්ටර් සම්ප්‍රදාය තුල දූෂණය පිළිබඳ චෝදනාවක් එල්ල වෙනවා නම් ඇමතිවරයෙක්ගේ චෝදනාවෙන් පළවෙනි දවසේම ඉල්ලා අස්වලා තමන්ගේ ආණ්ඩුවේ ගෞරවය ආරක්ෂා කරන එක, තමන්ට ලැබුණු දූෂණ විරෝධී ජනවරම ආරක්ෂා කරන එක, තමන්ගේ නායකයා අනුර කුමාර දිසානායකගේ ආත්මකරුත්වය ආරක්ෂා කරන එක කරන්න තිබුණා. හැබැයි එහෙම කරන්න පුළුවන් කමක් නැහැ විතරක් නෙමෙයි, අනුර කුමාර දිසානායකත් ඔහු ආරක්ෂා කරා. ගරු කතානායකතුමනි, ඒකයි කනගාටුවට කාරණේ. මේ ඉස්සරහා පෙළියේ අවුරුදු 20කට වැඩි කාලයක් දූෂණයට එරෙහිව කතා කරපු මෙවැනි අවස්ථාවක වෙන පක්ෂික කෙනෙක් මේ වැඩේ කරා නම්, මෙවැනි චෝදනාවට ලක් වුණා නම්, වෙන පක්ෂික ඇමති කෙනෙක් හිටියා නම් අනිවාර්යෙන් ඉල්ලාස් වෙන්න ඕනේ කොහොමද දූෂණ චෝදනා තියෙන ඇමති කෙනෙක් කැබිනට් මණ්ඩලෙ ඉන්නේ කියලා අහන
අහපු අනුර කුමාර දිසානායක අද තමන්ගේ මිත්‍රයා, තමන්ගේ හොඳම මිත්‍රයා, තමන්ගේ කල්යාණ මිත්‍රයා, එකට පොහොර සංස්ථාවේ කටයුතු කරපු මිත්‍රයා අද දූෂණ චෝදනාවට ලක් වෙනකොට අහක බලාගෙන යනවා. කනකාටුයි ගරු කතානායකතුමනි. එවැනි ඇමතිවරයෙක්ට මේ ධූරය දරන්න සුසුකමක් නැත්තේ නෑ. ඒ විතරක් නෙමෙයි ගරු කතානායකතුමනි. මේ ටෙන්ඩරේ ජයග්‍රහණය කළා කියන ප්‍රයිඩන් චැම්පර් සමාගම මීට කලින් ලංකාවේ ආණ්ඩුවට සහල් මෙට්‍රික් ටොන් 30000ක් සැපයීම පිළිබඳ ක්‍රියාදාමයේදී ඒ ක්‍රියාදාමයේ දූෂණය කිරීම සම්බන්ධව බ්ලැක් ලිස්ට් කරපු සමාගමක්, අසාදු ලේඛනගත සමාගමක්. ඒ වගේම මේ ට්‍රයිඩන් චැම්පර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ඉන්දියාවේ ප්‍රධානම සුප්‍රකට නඩුවක් වන දූෂණය පිළිබඳ නඩුවක් වන දිල්ලි ලිකර් ලයිසන්ස් නඩුවේදී අත්අඩංගුවට ගත්ත තැනැත්තෙක්. ඒ වගේම ඒ සමාගමේ ලංකාවේ නියෝජිතයා, ඒ වගේම ඒ නියෝජිත සමාගමේ අධ්‍යක්ෂවරු තව දෙදෙනෙක් දූෂණය පිළිබඳ ඒ කියන්නේ නියෝජිතයා ප්‍රධානියා ජයසුන්දර වරදකරු වෙලා තියෙනවා ක්‍රිකට් සම්බන්ධ දූෂණයකට. ඔහුට වසර 7ක සිරදඬුවමක් ලැබිලා තිබෙනවා. වසර 7ක ඔහුව ක්‍රිකට් වලින් තහනම් කරලා තිබෙනවා. ඒ වගේම ඒ තව අධ්‍යක්ෂකවරු දෙදෙනෙකු දූෂණය හා සම්බන්ධ කාරණාවලට ජනවාරි මාසයේ අත්අඩංගුවට ගන්න තියෙනවා. එතකොට මේ පිළිබඳව අධ්‍යයනය කරන විට මේ පිළිබඳව මේ කවුද මේ නිකම් ඉදිරිපත් වුණාට දෙන්නේ නැහනේ. මේ ට්‍රයිඩන් චැම්පර් කියන්නේ අපරාධ ඉතිහාසයක් තියෙන සමාගමක්. ට්‍රයිඩන් චැම්පර් කියන්නේ ඉන්දියාවේ අපකීර්තිමත් සමාගමක්. ට්‍රයිඩන් චැම්පර් කියලා කියන්නේ මුදල් විශුද්ධීකරණය හා සම්බන්ධ සමාගමක්. ට්‍රයිඩන් චැම්පර් කියලා කියන්නේ ඉන්දියාවේ දේශපාලනය තුළ ඉතාම අප්‍රකට සමාගමක්. මෙවැනි සමාගමකට මේ ටෙන්ඩර් යනතුරු බලන් ඉන්න කටයුතු කරා. ගරු කතානායකතුමනි, ඉතා වැදගත් කාරණයක් තියෙනවා. මේ ටෙන්ඩරේ කටයුතු එහෙම යද්දී ඔබතුමාලගේ ආණ්ඩුවෙන් පත් කරපු සභාපතිවරයා නලින්ද ජාතිසපේ ඇමතුමනි, ඔබතුමා දූෂණ විරුද්ධයි. මම අදත් විශ්වාස කරනවා නලින්ද ඇමතුමා දූෂණ සම්බන්ධ නැහැ කියලා. මේ පිළිබඳ මේ ප්‍රශ්නේ යද්දී ඔබතුමාලගේ ආණ්ඩුවෙන් පත් කරපු අරි ගල්ලංගුරු සමාගමේ සභාපති ඉල්ලා අස්වීමේ ලිපියක් දුන්නා. ඔබතුමා දකින්න නැතුව ලිපිය. ඒ ලිපිය තියන්නේ මෙම වරද සම්බන්ධව මේ ගල්ලංගුරු ටෙන්ඩරේ සම්බන්ධව අනාගතයේ ඇතිවන නීතිමය වගකීම් වලට මට යටත් වෙන්න බෑ. අමාත්‍යාංශයේ ලේකම්වරයා විශාල වැරදි ප්‍රමාණයක් කරනවා. ඒ නිසා මම අස් වෙනවා කියලා. ඔය ඉල්ලාස්මේ ලියුම් දෙකක් දුන්නා. පළවෙනි ලියුම දුන්නාම ඒ ලිපිය තාම තියෙනවා ගල්ලංගුරු සමාගමේ. හරි? ඒක මොකක් හරි වරදක් වෙනවා නම්, අඩුපාඩුවක් වෙනවා නම්, ඇමති දන්නේ නැත්නම් අමාත්‍යාංශයේ ලේකම් නම් ඒක කරන්නේ තමන්පත් කරපු සභාපති කියනකොට මෙහෙම වරදක් වෙනවා, මට වගකීම් දරන්න බෑ, මං තනතුරෙන් අස් වෙනවා කියලා ගරු කතානායකතුමනි මොකද කරන්න ඕනේ? හොයලා බලන්න ඕනේ. එහෙම කිව්වේ නෑ. කිව්වා සභාපතිට ඔයා මේ පළවෙනි ලියුම ඉවත් කරගෙන සෞඛ්‍ය හේතු මත කියලා දෙවෙනි ලියුමක් දෙන්න කියලා. ලියුම් දෙකම තියෙනවා ගල්ලංගුරු සමාගමේ. නලින්ද ඇමතුමනි, දැන් ඔබතුමාලා දන්නේ නෑ මේ වැඩේ. මේ ඇමතුමා දන්නවා. මේ එතුමාගේ අමාත්‍යාංශයේ ලේකම් දන්නවා. එතුමාගේ අමාත්‍යාංශයේ යට තියෙන ලංකා කෝල් කියන්නේ පෞද්ගලික කියලා කිව්වට මේ රාජ්‍ය සමාගමක්. ඒ සභාපතිපත් කරේත් ඔබතුමාලගේ ආණ්ඩුවේ. ඒකේ වරදක් නෑ, දේශපාලන පත්වීමක්. හැබැයි තමන්පත් කරපු තමන්ගේ මිනිහා ඉල්ලාස්වල යනකොට වැඩේ අවුල් කියලා කටවගෙන හිටියා. ඒ මොකද වරදට සම්බන්ධයි, දූෂණයට සම්බන්ධයි. ඒක තමයි එවැනි ඇමතිවරයෙක්ට මේ ධූරය දරන්න හැකියාවක් නෑ ගරු සභාපතිතුමනි, ගරු කතානායකතුමනි. ඒ වගේම මේ ඇමතිවරයා තවත් විශේෂ වැඩක් කරා. ඒ තමයි සූර්ය බලශක්තිය අධෛර්යමත් කිරීම සඳහා කටයුතු කරා. අපි කවුරුත් දන්නවා මේ රටේ අද දවසේ 20% අතර ප්‍රමාණයක් රටේ දිනේ සම්පූර්ණ බලශක්තියෙන් සපයන්නේ සූර්ය බලය. අපි ඒකට ආඩම්බර වෙනවා. අදටත් බැටරි පද්ධතිය නැතුව රටේ සම්පූර්ණ බලශක්තිය අවශ්‍යතාවයෙන් 25%කට ආසන්න ප්‍රමාණයක් මේ දිගටම පහුගිය කාලේ සපයුවේ සූර්ය බලය. අත් වශයෙන් නොරොච්චෝල බලාගාරයේ දැන් සපයන බලශක්ති ප්‍රමාණයට ආසන්න ප්‍රමාණයක් සූර්ය බලයෙන් සපයනවා. 2016 සැප්තැම්බර් මාසේ 6 වෙනිදා සූර්ය බල සංග්‍රාමයේ ව්‍යාපෘතිය මගින් net plus net metering net accounting ක්‍රම හඳුන්වලා දීලා ඒවා ඒ තිබුණු දූෂණ අයින් කළා, ටෙන්ඩර් ක්‍රම හඳුන්වලා දීලා පිරිසිදුව ඇමතිවරයා හෝ ලේකම් හෝ කාගයක් බලයක් නැතුව රටේ සූර්ය බලය කටයුතු සූර්ය බලය පිළිබඳ ව්‍යාපාර කරන්න, පුරවැසියා ශක්තිමත් කරන්න, පුරවැසියාට ඒක හයිය ලබා දෙන්න කටයුතු කරපු නිසා අද වෙනකොට මේ රටේ මෙගාවට් 3000ක් සෝලා තියෙනවා. මෙගාවට් 3000ක් සෝලා තියෙනවා. ගරු කතානායකතුමනි, ඒ මෙගාවට් 3000ක් සඳහා මූලික වෙච්ච පුද්ගලයාට අපිට අයිතියක් තියෙනවා. හැබැයි මේ ඇමතිවරයා මේ රටේ අනාගතය, ලෝකයේ අනාගතය පුනර්ජනනීය බලශක්තිය අධෛර්යමත් කරා. මේ පාර්ලිමේන්තුව අධෛර්යමත් කරා. විහිළු කරා. මේ සූර්ය බල ව්‍යාපාරයේ ඉන්න ව්‍යාපාරිකයන්ට අපහාස කළා. පාරිභෝගිකයන් අධෛර්යමත් කරා. වැට්ටුවා.
එහෙම පුද්ගලයා තමයි මේ ගල්ලංගුරු සම්බන්ධව මෙහෙම කටයුතු කරන්නේ. ඒතකොට පේනවා අපිට මේක සම්බන්ධයක් තියෙනවා. ගරු කතානායකතුමනි, මම අහන්න කැමති ගල්ලංගුරු සමාගමේ සභාපතිවරයා ඉල්ලා ආශ්‍රීමේ ලියුම දුන්නා. ඒ පිළිබඳ පුවත්පත්වල පළ වුණා. ඒ දිනවලම මේ පාර්ලිමේන්තුවේ අපි කතා කරා. මෙහෙම සිද්ධියක් වෙලා තියෙනවා. මේ ටෙන්ඩරේ දූෂණයක් නිසා තමයි මේ ඔහු වගකීම දරන්න මිනිස්සු අස් වෙන්නේ කියලා. ජනාධිපතිතුමා ඇහුවෙත් නැහැ මොකද්ද පුණ්‍ය කුමාර මේ ප්‍රශ්නේ කියලා. ඔබතුමාලා ඇහුවෙත් නැහැ. ඒක තමයි කනගාටුදායක තත්ත්වය. අවසානයේ මේ රටට වෙන විපත වළක්ව ගන්න දිනුණා. මේ පිළිබඳ සංවේදී වුණා නම් මීට මාස ගානකට කලින් ඔක්තෝබර් මාසෙ මේකට සංවේදී වුණා නම් අද මේ ඇති වෙලා තියෙන දෙවන්ත පාඩුව අද ඔබතුමා දන්නවා මේක අපි කියන නිසා නෙවෙයි. අද මොකද්ද අන්තර්ජාතික මූල්‍ය අරමුදල කියන්නේ? මොකද්ද අද මේ රටේ ප්‍රධාන පුවත්වල ප්‍රධාන මේ නිවුස් එක? IMF කියනවා මේ රටේ විදුලි බිල වැඩි වෙන්නට ප්‍රධානම හේතුවක් ගල්ලංගුරු දූෂණය කියලා. ඒක මදිද ඉල්ලාස් වෙන්න? ඒක මදිද අමතුමා ඉල්ලාස් වෙන්න? තමන්ගේ වගකීම අපි කියමු හොරකමක් නෑ මේ කියමු. දූෂණයක් නෑ මේ කියමු. ඔබතුමාගේ වගකීම කළමනාකරණය. ඔබතුමාගේ ප්‍රතිපත්ති සම්පාදනය. ඒ කළමනාකරණය පිළිබඳ වගකීම අතහැරියට පස්සේ ඔබතුමා ඔය තනතුරේ තාම ඉන්න පුළුවන්. පොඩි ගානක්ද පාඩු. PUCSL එකේ වාර්තාව අනුව පළවෙනි 99ට කෝටි 849ක් පාඩු. ඒක ඍජු පාඩුව. හරි ඍජු පාඩුව. එහෙම තියෙදි දැන් 18ක් විතර ඒක බලාපොරොත්තු වෙනවා. ඒක අඩු ගානේ දෙගුණ වෙනවා. නමුත් අද වෙනකොට ඩීසල් මිල වැඩි වෙලා තියෙන තවත් පාඩුව ඒ වගේ තුන්ගුණයක් විතර වෙන්න පුළුවන්. ඒ නිසා එහෙම තත්ත්වයක් තියෙද්දි අද ඔළුව ගහගෙන ඉඳලා හරියන්නේ නැහැ අමතුමා. මූල දෙන්න ඕනේ සමාජයට. ඔබතුමා ඇමතිකම දරන්නේ ඔය පහසුකම් භුක්ති විඳින්නේ ඔය සියල්ල භුක්ති විඳින ජනතාව වෙනුවෙන් දූෂණ විරෝධී ජනවරමක් තමයි ඔබතුමාලගේ ආණ්ඩුවට හම්බුනේ. අද මේ 159ක් දෙනෙක් මෙතන ඉන්නවා. ඒ ඉන්න 159 දෙනා ඒ ගරු මන්ත්‍රීතුමාලා අපි ගරු කරනවා ඔබතුමාලගේ ජනවරමට. හැබැයි මතක තියාගන්න ජාතික ලැයිස්තුවෙන් ගෙනල්ලා බලශක්තිය අමතිකම දීපු පුණ්‍ය කුමාර ජයකොඩි තමුන්නාසලගේ ජනවරමට එරෙහිව කටයුතු කරලා තියෙනවා. දූෂණය වරද කරලා තියෙනවා. එක සැරයක් පොහොර සංස්ථාවේදී කරා, දෙවෙනි සැරේ මෙතන කරා. හරි ලංකා ඉතිහාසයේ ලොකුම දූෂණේ. දැන් බිමල් රත්නායක ඇමතුමා නැගිටලා යන්න කලින් කියන්නේ. දැන් ඔබතුමාත් පැටලුවනේ මේකට. මං හිතුවේ නෑ ඔබතුමා කරයි කියලා. ඔබතුමා ට්‍රයිඩන්ට් චැම්පියන් වෙනුවෙන් කතා කළා. ට්‍රයිඩන්ට් චැම්ප සමාගම බංකොලොත් වෙයි. දඩ ගහන එක ගොඩක් කරන්න බෑ. වැඩියෙන් දඩ ගැහුවොත් ට්‍රයිඩන්ට් චැම්පට මේ උయ్య වෙනවා. එතකොට ඇමතුමා කිව්වනේ අපි බුදු වුණා. ඔබතුමා සාමාන්‍යයෙන් දූෂණ විරෝධී. හරි? එතකොට ට්‍රයිඩන්ට් චැම්ප සමාගම වෙනුවෙන් ට්‍රයිඩන්ට් චැම්ප සමාගමේ ඒ ආරක්ෂාව වෙනුවෙන් කතා කළේ. එතුමා කතා කරන්නේ පුරවැසියෝ වෙනුවෙන්. හරි? හැබැයි බිමල් රත්නායක ඇමතුමා කතා කරේ ට්‍රයිඩන්ට් චැම්ප වෙනුවෙන්. හරි? ඔබතුමා කතා විනාඩි 30ක් තියෙනවා උත්තර දෙන්න. හරි? දැන් දුන්නත් කමක් නැහැ. ගරු සභානායකතුමා අපි පුදුම වෙනවා මේ විවාදය සම්බන්ධ අපි පැහැදිලි කිරීම කරන්න. පළවෙනි දේ තමයි අපේ ආණ්ඩුවේ ඇතුලේ යම්කිසි මන්ත්‍රීවරයෙක්ගෙන් දූෂණයක් වංචාවක් වෙනවා නම් මීට කලින් අපි පක්ෂයක් ලෙස මේ කවුරුවක් වෙනකන් අපි ඉන්නේ අපිම අයින් කරනවා. ඒ නිසා නෑ මගේ නම කිව්ව නිසා ඒ නිසා ගරු කතානායකතුමනි අපි මේ ප්‍රශ්නේදී අපි කරුණු කාරණා සහිතවත් අහුම්කම් දෙන්නෙකුත්. ඒ නිසා අපි කියන්නේ අපි මේ විවාදෙදී තර්කානුකූලවත් කරුණු සහිතවත් අපි උත්තර දෙනවා. ඒ නිසා අපිට කියන්න තියෙන්නේ මේකයි. අපි මම ඒක පැහැදිලි කරන්න මගේ කතාව දවස් වුණොත්. ඒ නිසා අපි පක්ෂයක් ලෙස මේ විවිධාකාර මහ බැංකු කඩපු හොරුන්ගෙන් උපදෙස් අරගෙන අපි කටයුතු කරන්න යන්නේ නෑ. හරිද? මේ ෆුට්නෝට් එක්කෙනෙක් නෙමෙයි. ඔබතුමා ෆුට්නෝට් කල්ලිය කොතනද හිටියේ? ගරු මන්ත්‍රීතුමා. හරි ගරු කතානායකතුමනි මං අහපු උත්තර දුන්නේ හරි ගරු කතානායකතුමනි එක දෙයක් පැහැදිලි. ඒ තමයි මේ අමතිවරයා වංචාව සංවිධානය කරේ කොහොමද? මේ අමතිවරයාට 2025 4 වෙනි මාසේ 8 වෙනිදා ලංකා කෝල් සමාගම දැනුම් දුන්නා සම්ප්‍රදායානුකූලව දැන් ඊළඟ අවුරුද්දට ටෙන්ඩරේ පටන් ගන්න ඕන කියලා. දැන් මේ නිලධාරීන්ව හිරේ දාන්න ලෑස්ති වෙනවා. මේ අමති බේරිලා නිලධාරි වග කියන්න ඕනේ, ලේකම් වග කියන්න ඕනේ, කෝල් සමාගම නිලධාරි වග කියන්න ඕනේ කියලා දැන් ලෑස්ති වෙනවා. අපිට ආරංචි යවුවා. හරි එතකොට එයාගේ වැරදි ඇති. හැබැයි දඬුවම් කරන්න. ඒක මම ඇමතිත් යන්න ඕනේ හිරේ. එච්චරයි තියෙන්නේ. එතකොට මේ පිළිබඳ කෝල් සමාගම 2025 4 වෙනි මාසේ 8 වෙනිදා දැනුම් දුන්නා ඊළඟ ටෙන්ඩරේ පටන් ගන්න කියලා. හැබැයි එහෙම කියලා තියෙද්දි කරු කතානායකතුමනි මේ ටෙන්ඩරේ පටන් ගත්තේ ලංසු කැඳවීම කරේ 2025 8 වෙනි මාසේ 18 වෙනිදා.
ඒ කියන්නේ මේ අදාළ සමාගම් වල ට්‍රයිඩන් චැම්පට මේ සුදුසුකම් ලබා ගන්න ඒ අවශ්‍ය කරන ඒ මූලික සුදුසුකම් ටික ලබා ගන්න පහසුකම දීලා බලලා කළා තමයි මේක කළේ. හැබැයි ඒත් අපි දන්නවා ඉගෙනක අධිපති කියනවා සුදුසුකම් නැහැ ඉදාටමත් ලියාපදිංචි වෙලා නැහැ. ඒ හදිස්සියනේ කරන්නේ. මේ හොයාගත්තේ මේ ලෝකෙ කොහෙවත් නැති ජාත්‍යන්තර ගල්ලංගුරු වෙනදා මේ අත්දැකීම් නැති ලෝකෙන් එපා කරපු මේ අපරාධ ඉතිහාසයක් තියෙන සමාගමන්නේ හොයාගත්තේ. එතකොට ලියාපදිංචිවත් හරියට කරේ නැහැ. එහෙම තීදි තමයි මේ ටෙන්ඩරේට දාන්න ඉඩ දුන්නේ. එතකොට කරු කතානායකතුමනි මේක ලස්සන කෑල්ල තමයි දැන් සාමාන්‍යයෙන් ටෙන්ඩර් එක කරන්නේ දවස් 42ක් දෙනවා. දැන් අප්‍රේල් මාසේ ඉඳලා මේක චේතනාන්විතව ප්‍රමාද කරපු මේ ඇමතිවරයා මේක ලංකකෝල්නේ මේ ප්‍රමාද කළේ මේ පුණ්‍ය කුමාර ජයකොඩි ප්‍රමාද කළේ චේතනාන්විතව මේක ප්‍රමාද කරපු මේ ඇමතිවරයා ඊට පස්සේ හදිසියම කියනවා දවස් 21ක් දෙමු. Remember your time is over. ගරු කතානායකතුමනි මට විනාඩි 5ක් දෙන්න අපේ වක්ෂින්. ගරු කතානායකතුමනි එනිසා පළවෙනි කාරණේ තමයි මේක උවමනාවෙන් පරක්කු කරන්නේ. ඊළඟ කාරණේ තමයි ඊට පස්සේ හදිසි කළා ටෙන්ඩරේ දාලා your time is up, honorable member. අපේ පක්ෂෙන් Gayant I'm the deputy whip sir. I am the deputy whip. I have you will be given 5 minutes. ගරු කතානායකතුමනි දැන් මොකද කරේ මුලින් පරක්කු කරා. ඊට පස්සේ හදිසි කළා ට්‍රයිඩන් චැම්පර් එක තමයි දැන් අඩුම මිල කියලා තීරණය කරලා පස්සේ ට්‍රයිඩන් චැම්පර් එකට ගල්ලංගුරු නැහැ. මොකද මේගොල්ලෝ ගල්ලංගුරු බිස්නස් එකේ ඉන්න මිනිස්සු නෙමෙයි. ඊට පස්සේ දවස් 40ක් පරක්කු කරා. පුළුවන් නම් උත්තර දෙන්න දවස් 40 පරක්කු කරේයි කියලා. හරි ඒ කියන්නේ මේව තමයි කරප්ෂන් කියන්නේ. මේව තමයි දූෂණය කියන්නේ. මේව තමයි අපරාධ කියලා කියන්නේ. මේව තමයි හෙන ගහන වැඩ කියලා කියන්නේ. ගරු කතානායකතුමනි ඒ නිසා අන්තිමට 2025 10 වෙනි මාස 29 තමයි කොන්ත්‍රාත්තුව ප්‍රදාන කරන්නේ. එතකොට ඒක අවශ්‍ය වෙලාවට ප්‍රමාද කරනවා අවශ්‍ය වෙලාවට ඉක්මන් කරනවා අවශ්‍ය වෙලාවට ප්‍රමාද කරනවා එහෙම කරන්නේ දූෂණය නිසා අද දූෂණය පිළිබඳ අලුත් නීති අර්ථ නිරූපණය අනුව මෙම ක්‍රියාව මේ ක්‍රියාව එනයින්ම දූෂණයක්. ගරු කතානායකතුමනි ඒ වගේ තව වැඩක් කළා. මේ නොර්ච්චෝල ගල්ලංගුරු බලාගාරයට ගල්ලංගුරු මිලදී ගන්න ක්‍රම දෙකක් තියෙනවා. ස්පොට් ටෙන්ඩර් ටර්ම් ටෙන්ඩර්. පහුගිය අවුරුදු 16ක ඉතිහාසයේ නැව් 135ක් කරන් තියෙනවා ස්පොට් ටෙන්ඩර්. නැව් 240ක් කරන් තියෙනවා ටර්ම් ටෙන්ඩර්. කියන්නේ දිගු කාලින ටෙන්ඩරේට 240යි ඒ ස්පොට් ටෙන්ඩර් එක 135යි. දැන් මේ විගණකාධිපතිවරයා කියනවා විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණයක් තමයි මෙහෙම සමාගම් දෙකකින් ආකාර දෙකකට මූලාශ්‍ර දෙකකින් ගල්ලංගුරු ලබා ගත්තාම අවදානම අඩුයි. ඒක ලාභදායකයි. ඒක ආරක්ෂිතයි. රටේ බලශක්ති සුරක්ෂිතතාවයට හේතු වෙනවා. මේ අමතිවරට ලංකා කොළ සමාගම යෝජනා කරා අපි මේ ටර්ම් ටෙන්ඩර් ස්පොට් ටෙන්ඩර් කියන ඔප්ෂන් එකට යන් කියලා. ඇමති බෑ කිව්වා. කරු ඇමතුමනි මේ ගෙඩිය පිටින්ම කන්න ඕන හින්දා වෙන මොකුත් නෙවෙයි. සමාගම් දෙකට ගියා නම් මේක ප්‍රශ්නයිනේ. මිල සංසන්දනය වෙනවනේ මිල අඩු වැඩි තේරෙනවනේ. ඒ නිසා තනි සමාගමට දෙන්න එතෙක් තිබුණු සම්ප්‍රදාය නැති කළා ස්පොට් ටෙන්ඩර් සහ ටර්ම් ටෙන්ඩර් කියන ක්‍රම දෙක සමාන්තරව යන ක්‍රමේ නැති කර ඉවරලා දූෂණයට පාර කැපුවා. රට විනාශයට අරන් ගියා. ඒ නිසා ගරු කතානායකතුමනි ඒ විතරක් නෙමෙයි තව විශේෂ තත්ත්වයක් ඇති වුණා. ඒ තමයි මේ අර්බුදයේ මතුවෙලා බලාගාරය කියනවා අපි බලශක්තිය උත්පාදනය කරන්නේ නැහැ කියලා. බලාගාරය කියනවා මේ ගල්ලංගුරු බාලයි කියලා. ඒ වගේම කියනවා මේ බලාගාරයේ අඩුපාඩුකම් තියෙනවා කියලා. මේ අපේ නියෝජ්‍ය ඇමතුමා අතර හිටියා. නියෝජ්‍ය ඇමතුමා දන්නේ නැහැ මේ පත්තුනේ මෑතකනේ. එතුමා සම්බන්ධ නැහැ මේ දූෂණයට. හැබැයි එතුමා කියනවා හරි වැඩේ. දැන් බලන්න ඕනේ බලාගාරය කැඩිලාද කියලා. කරු කතානායකතුමනි බලශක්තිය පිළිබඳ අපේ ඉල්ලාස ඇමතුමා කියනවා බලාගාරය කැඩලාද. හරි නොරොච්චෝලේ බලාගාරය උතර දුවනවා. හරි ඒක ස්වයංක්‍රීය බලාගාරයක්. ඒකේ දත් වලට බොරු කරන්න පුළුවන් කමක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ගල්ලංගුරු වල. දැන් මේක නැවත ඔප්පු වෙලා තියෙනවා. එහෙම තියෙද්දි කරු කතානායකතුමනි අවස්ථාව දෙන්න ඉවර කරන්න. එහෙම තියෙද්දි කරු කතානායකතුමනි බලාගාරය අවුලක් නෙමෙයි මේ තියෙන්නේ. ඒ නිසා කරු කතානායකතුමනි අන්තිමට මේ ප්‍රශ්නේ විසඳ ගන්න තිබුණා. ඒ තමයි අම්පයර් සාම්පල් එක බලන එක. විගණකාධිපතිතුමා කියනවා පුළුවන්කම තියෙද්දි අර්බුදයේ මුලින් විසඳ ගන්න පුළුවන්කම තියෙද්දි ඒ සියල්ලම පුළුවන්කම තියෙද්දි අම්පයර් සාම්පල් එක බැලුවේ නැහැ. දූෂණය නිසා හොරකම අහුවෙන හින්දා ගරු ඇමතුමා මම ඔබතුමාට අවසාන වශයෙන් කියන්නම් එක දෙයක්. ඔබතුමා මේ අපහසුතාවයට පත් කරන්නේ ඔබතුමාලට ඡන්දය දුන්න දූෂණ විරෝධී ජනවරමක් දුන්න මේ රටේ අහිංසක මිනිස්සු. මේ රටේ අනාගතය වෙනුවෙන් කළ මහත් බලාපොරොත්තු තියාගෙන නැවුම් ජනවරමක් දීලා මේ රටේ මිනිස්සු මේ ආණ්ඩුව පත් කළා. ඔබතුමාගේ කණ්ඩායම ඒ ජනවරම පාවල දුන්නා. ලැජ්ජ වෙන්න ඇමතුමා. දැන් හරි අස් වෙන්න.
දැන් හරි අස් වෙන්න. හැබැයි අස් වෙන්නේ නැත්නම් අස් කරන්නේ නැත්නම් මේ ආණ්ඩුවේ ඉන්න ඔබතුමාලා ඔක්කොම මේ අපරාධවල සම්බන්ධයි. අනුර කුමාර දිසානායක මැතිතුමා ඇතුළු හරි මගේ මිත්‍රයා කොච්චර වුණත් ඔබතුමත් කෙලින් හිටගන්න නැත්නම් මේ වගේ වෙලාවක ඔබතුමාගේ කැබිනට් මණ්ඩලයේ ඉන්න දූෂිතයෙක් බව මේ විගණකාධිපති වාර්තාවෙන් ඔප්පු වෙලා තියෙන විගණකාධිපති සහතික කරලා තියෙන හොරකටත් මගේ මිත්‍රයා නලින්ද අත උස්සනවා නම් මට හිතන්නේ ඔබතුමා සහයෝගය දක්වනවා කියලා. ඒ නිසා මම ඉල්ලන්නේ පක්ෂය අමතක කරන්න. JVP NPP අමතක කරන්න. රට වෙනුවෙන් හිතන්න. මේ ඇමතිට විරුද්ධව අවංකව තමන්ගේ හෘද සාක්ෂියට අනුව ඡන්දයක් දෙන්න කියලා කියනවා. බොහොම ස්තුතියි.